හායි සුබ දවසක් වේවා යාළුවනේ. ඉතින් මම දැන් මේ වට්ටක් කවලක් හදලා තියෙනවා අපේ වත්තේ. මේක හදලා දැන් මාස 2කමාරකට 3කට විතර කිට්ටු වෙන්නවා. මේ බලන්නකො මේක මේ විදිහට තමයි මල් හැදෙන්නේ. එක ගෙඩි මලක්වත් දෙන්නේ නැහැ. ඔක්කොම හැදෙන්නේ බොරු මල් විතරයි. ඒ වගේම මේ මල පිපෙන්නෙත් නැහැ. ඔහොමම මේ මැරිලම වැටෙනවා. දැන් මම මේ කල්පනා කරේ මේ තියෙන මේ වැඩි කොළ ඒවා මේවා ටික කපලා දාන්න. එක ගෙඩි මලක්වත් ඇවිල්ලත් නැහැ. මේ දවස්වල අපිට ගොඩක් රස්නේ මේ උෂ්ණත්වෙත් එක්කද දන්නේ ඩුබායි වලට මේ දවස්වල මේ ගොඩක් රස්නේ හින්දා මේකේ මේ ගෙඩි හැදෙන්නේ නැත්තේ. ඒක හේතුවක්ද කියන්න මම දන්නේ නැහැ. නමුත් මේ ඔයිට කලින් මම වට්ටක් කරගෙන හදලා තිබ්බා. ඒ වගේ හොඳට ගෙඩි ආවා. ඒ නිසායි මම මේ වට්ටක් කරලා හදාගත්තේ. මේ හොඳ සාර්ථකව හැදුණා. ඇත්තටම මේ දවස් 45 යකින් මේකේ මල්ත් ආවා. දැන් ඉතින් මම මේ හදන්නේ මේකේ තියෙන මේ මැරිච්ච කොළ ඒවා මේවා ටික කපලා දාන්න. ඉතින් බලමු. මේ හිතලා කරන දෙයක් නෙවෙයි මාත් මේ වීඩියෝ එකකින් බලුවා මොකක්ද ඇත්තටම කරන්න පුළුවන් කියලා. ඒකේ කියලා තිබ්බා මේ YouTube වීඩියෝ එකක් බලලා මම කියලා තිබ්බා මේ අනවශ්‍ය මේ කොළ ඉවත් කරපුවාම මේකේ ඵලදා වෙන්න පුළුවන් කියලා. ඒකයි මේ අනවශ්‍ය කොළ මේ කපලා දාන්න මාත් හිතුවේ.